මෙන්න මෙතනින් චුට්ටක් බලමු මේක. හරි. එතකොට හරකට අපිට වඩා පේනවද නැද්ද? පේනවද නැද්ද? හරකට අපිට වඩා පේනවද නැද්ද? දෘෂ්ටි පරාසය වැඩිද අඩුයිද? දෘෂ්ටි පරාසය කියමු බලන්න ඔයාලගේ අදහස. වැඩිද අඩුයිද? හරකට වැඩි. ද්විනේත්‍රික දෘෂ්ටි හරකට වැඩි. එහෙනම් හරකේ පස්සෙන් එනකොට බේරෙන්න කැරකි කැරකි ගිහිල්ලා හරියනවද? පුළුවන් තරම් වේගෙන් දුවන්නද වෙන්නේ. දැන් මාළුවන්ට පේන විදිහ මාළුවන්ගේ ද්විනේත්‍රික දෘෂ්ටි අපි බලමු බලන්න. හරි. මාළුවන්ගේ ද්විනේ අම්මට සිරි මාළුවන්ගේ ද්විනේත්‍රික දෘෂ්ටි කොහොමද? අපිට වඩා වෙනස්ද නැද්ද? වෙනස් සර්. වෙනස් නේ බලන්න පේන විදිහ. යාළගේ ඇහි පිහිටීමත් එක්ක එක තමයි ඒක තියෙන්නේ. හරි. ද්විනේත්‍රික දෘෂ්ටි යාළගේ ඇසේ පිහිටීමත් එක්ක තියෙන වලට පේන විදිහ මාර වෙනස් මාළුවන්ගේ ද්විනේත්‍රික දෘෂ්ටිය. රයිට්. දැක්කද? එයාලට පේන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස්. මරුනේ. එයාලට පේන්නේ පැනරොමික් view එකක් පේන්නේ. රවුමට වගේ පේන්නේ. හරි. රවුමට වගේ පේන්නේ. හරි මිනිසාට පේනවට වඩා වෙනස්. හරි. දැන් කුරුල්ලන්ට. කුරුල්ලන්ට බලමු අපි. දැන් රයිට්. කුරුල්ලන්ට පේන විදිය කොහොමද අපට සිරි? කුරුල්ලන්ට පේන විදිය කොහොමද? කුරුල්ලන්ට වා දන්නවද? ඔය උකුස්සන්ට අරහිමේ මාර විෂන් එකක් තියෙනවා. එයා ගොඩාක් කුසින් පියාඹුවට පොඩි තැනක ඉන්න මීයෙක් වගේ පොඩි සතෙක් පවා එයා දකිනවා. මීයෙක් කාවෙක් වගේ පොඩි සතෙක් දකිනවා එයා ගොඩාක් උඩින් පියාඹුවට. ඒකට හේතුව එයාට ලොකු වර්ණ පේන්නේ නැහැ. හැබැයි එයාගේ ද්විනේත්‍රික දෘෂ්ටිය මාර තියුණුයි. අර බලන්න මේකෙත් පෙන්වන්නේ ඒක. අර ඈත ඉන්න කෙට්ට පේනවා කියන එක. මේ පිජන් කෙනෙක්. ඒ කියන්නේ පරවියෙක්ට පේන ආකාරය. පරවියෙක්ටත් එහෙම ලොකු විෂන් එකක් තියෙනවා. මොකද එයා කෑම හොයාගන්න එහෙමනේ බලන්න එයාට පේන විදිහ. හරියට කැමරාවේ මොන මෝඩ් එක ඔන් කරා වගේද පරවියෙක්ට පේන්නේ? කැමරාවේ මොන මෝඩ් එක ඔන් කරා වගේද? ලොකුවට පේන්න නම් අපි කැමරාවේ නිකන් අර වයිඩ් එක ඔයාලට GoPro එකක් වගේ තියෙනවනම් බලන්න පුළුවන්. ඒකේ තියෙනවා වයිඩ් කියලා සෙටින් එකක්. වයිඩ් එක දැම්මහම පේන්නේ මෙහෙම ලොකු view එකක් රවුමට පේන්නේ. අන්න ඒ වගේ තමයි පරවියාගේ විෂන් එක පේන්නේ. පරවියට විෂන් එක පේන්නේ එහෙම. පරවියට පේන්නේ මෙහෙම. අපි බලමු ක්‍රොමීන්ට කොහොමද විෂන් එක පේන්නේ කියලා. රයිට්. එයාට මේ ගොඩාක් අක්ෂිකාචි එහෙම තියෙනවා බලන්න විෂන් එක. හරි. ඒක නම් නිකන් අර ඒකත් බලන්න ඒකත් පැනරොමික් view එකක් නේ. සමහර සත්තුන්ට අපිට වඩා විෂන් එකක් පේනවා ඇත්තටම. සමහර සත්තුන්ට අපිට වඩා විෂන් එකක් පේනවා වලට පේනවා. ඉතින් එයාලට පේන විදිහ ගොඩක් වෙනස්. හරි? රයිට්. මේ තියෙන්නේ මේ මැස්සට පේන විදිහ. මීයට පේන විදිහ බලමු. හරි. අපි ගත්තොත් එහෙම මේ මීයට පේන විෂන් එක ගත්තොත් අපිට වඩා ටිකක් අඩුවෙන් පේන ගතියක් පේන්නේ නේ මීයට තියෙන විෂන් එක. අපිට වඩා ටිකක් අඩුයි. දැන් බල්ලාගේ ගත්තත් ද්විනේත්‍රික දෘෂ්ටි අපි තරම් පරාසයක පේන්නේ නැහැ. හරි? ද්විනේත්‍රික දෘෂ්ටි අපිට තරම් පරාසයක පූස ඔන්න පූස වැදගත්නේ. පූසට පේන විදිය. කැට් විෂන් එක කියලා මෙතන යාලා කියන්නේ අර අපි බලපු එක. බලපු එක කියන්නේ මොකද්ද? අර කැට්ට පේන්නේ නිල් පාටට හුරුවට. ඒ කියන්නේ ඒකට හේතුව එයාගේ ඇස තුල තියෙන කේතු සහ යක්ෂ සෛලවල වෙනස්කම්. සමහරට මදි වර්ණයේ පේන සෛල මදි. ඒ වගේ ප්‍රශ්න නිසා තමයි එහෙම පේන්නේ. හරි? පැහැදිලිනේ? මම පුළුවන් තරම් මේක පැහැදිලි කරන්න. හරි. ඊට පස්සේ බලමු ඊළඟ ටික. හැබැයි යාටත් නිකන් අපිට වඩා පරාසයක් පේන ගතියක් පේනවා නේ ද්විනේත්‍රික දෘෂ්ටියක් එයාගේ ඇහැ තියෙන විදිහත් එක්ක. මේ සමහර වෙලාවට රෑට පේන විදිය බලන්න. මරුනේ ඒක මරු වීඩියෝ එකක් ඈ. ඔයාලට ඕන ලින්ක් එක දාන්න මේ බලන්න. රෑට අපිට පේන්නේ නැහැ. පූසෝ දඩේම යන්නේ දවල්ද රෑද? කියන්න බලන්න. පූසෝ දඩේම යන්නේ දවල්ද රෑද? රැට. රෑට. දවල්ට නිදා ගන්න ඕන. දවල්ට නිදාගන්නේ ඇයි? මුන්ට රෑට පේනවනේ. දවල්ට වඩා හොඳ රෑට පේනවා. ඒක ගෙදර පූසෙක් සැපට හැදුවොත් ඉතින් ඊට පස්සේ මේ ගෙදරට වෙලා ඉන්නේ නැහැ. එයාලගේ බල්ලා බලමු. බල්ලාගේ දිනේ දෘෂ්ටිය බලමු. බල්ලට පේන විදිහ. බල්ලට පාට පේන්නේ නැහැ. එයාටත් මේ වගේ දෘෂ්ටියක් තියෙනවා.
හරිද? බල්ලගේ විෂන් එක ටික එක තැනකට ફોකස් වෙලා වගේ තියෙන්නේ. ගෙම්බට පේන විදිය. ගෙම්බට නම් ටික අපිට වගේ පේනවනේ. සුට්ටක් අපිට වගේ පේන ගතියක් තියෙනවා. හරි. ගෙම්බට එතකොට මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒගේ දෘෂ්ටියත් එක්ක. ගෙම්බට උඩින් එන දැන් ගෙම්බෙක් අල්ලන්න ඕන නම් කරන්න ඕනේ දෙයක් තියෙනවා. එයාගේ උඩින් ඇල්ලුවොත් එයාට පේන්නේ නැහැ. ඒ කියන්නේ එයාට උඩ දෘෂ්ටියක් නැති නිසා තමයි මේකට හේතුව. හරි ගෙම්බට එක ඇහැ කරකන්න එහෙම අමාරුයි. දැන් මෙයාට වෙලා තියෙන්නේ මෙයාගේ දෘෂ්ටිය බලමු අපි. මෙයාට ටිකක් එන මඤ්ඤන් දෘෂ්ටියක් තියෙන්නේ. මොකද්ද නම නම් මන් දන්නේ නැහැ මෙයාට. කටුස්සෙක් කියලා හිතමු. කටුස්සගේ දෘෂ්ටිය ටිකක් මඤ්ඤන්. ඇයි අපිට මේ වගේ පේනවා. එයාගේ දෘෂ්ටිය කොහොමද පේන්නේ? ඒ කියන්නේ මෙයාට අපි කියනවා ත්‍රිමාන දෘෂ්ටියක් නැහැ කියලා. මෙයාට මෙයාගේ S2 පාවිච්චි කරලා එක ඉමේජ් එකක් හදාගන්න පුළුවන් නැද්ද බැරුව ඇද්ද? මෙන්න මෙහෙම පේනවා කියන්නේ. එක ඉමේජ් එකක් හදාගන්න පුළුවන්ද බැරිද? කියන්න බලන්න. බෑ very good. බෑ. අපිට පේන විෂන් එක නෙවෙයි උට පේන්නේ කටුස්සට වගේ. ඇයි ඌගේ S2 තියෙන දෙපැත්තේනේ. එතකොට හිතන්නකෝ වෙන කචල් නේ. ලබනාත්ම කටුස්සෙක් වගේ වෙලා ඉපදුනොත් වෙන කචල් විෂන් එකක් තියෙන්නේ. ඉන්න කචල් හරි මේ එනවා පිස්සුවක් එළිය. හරිද? right. නෑ ඒවට අනුගත වෙලා තියෙන අර බාන්නයාගේ ඇහැ එහෙම හරවන්න පුළුවන්. නම එකක් පේන්නේ. හරි.